උදේ නැගිට ගමන් ඔබ කරන පළවෙනි වැඩේ මොකද්ද? හොඳට සීනි තේ හැඳි දෙක තුනක් දාපු හොඳ කිරි තේ එකක් බොන එක. සමහරව හිතනවා මේක අනිවාර්යෙන් ඕනේ දවස පටන් ගන්න කියලා. ඒකෙන් ලොකු ප්‍රබෝධයක් ලැබෙනවා කියලාත් ඔබ හිතනවා. සමහර දැන්වීම් වල එහෙමත් ඔබව ඒ විදිහට අන්දලා තියෙනවා මේක බිව්වේ නැත්තම් දවස පටන් ගත්තේ නෑ වගේ කියලා. හැබැයි ඔබ දන්නවද ඔබ නොදැනුවත්වම කරන මේ වැරද්ද මේක වැරද්දක් කියලා කියන්න පුළුවන්ද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඔව් ඒක වැරද්දක්. ඒ වැරද්ද නිසා ඔබේ සෞඛ්‍යයට මොකද වෙන්නේ කියලා. මේ දෛනික පුරුද්ද ඔබේ මුළු ශරීරයේම පරිවෘත්තීය ක්‍රියාවලිය එහෙම නැත්නම් මේ මෙටබොලික් සෞඛ්‍යය ඇතුළතින්ම විනාශ කරනවා කියලා කිව්වොත් සමහරක් විට ඔබ පුදුම වෙයි. අද අපි කතා කරන්නේ උදෑසන අවදි වූ ගමන් බොහෝ දෙනෙක් නොදැනුවත්වම කරන හැබැයි අනිවාර්යෙන් නවත්තන්න ඕන ප්‍රධාන වැරදි තුනක් සහ අපේ ශරීරයට ඇත්තටම අවශ්‍ය කරන නිවැරදි ආරම්භයක් ලබා දෙන්නේ කොහොමද කියන කාරණේ ගැන. මේ වගේ තොරතුරු නිතර ඔබට ලබා දෙන්නේ IQ මීටරෙන්. තාම YouTube වල අපිව subscribe කරලා නැත්නම් Facebook වල අපිව follow කරලා නැත්නම් ඒ දේවල් කරමින් IQ පොකුරට එකතු වෙන්න. ලංකාවේ කොහේ හිටියත් වගකීමක් සහිතව අතේ ඇති මුදලට හොඳම කම්පියුටර්ස් ලැප්ටොප් සහ අමතර උපාංග අරගන්න. එන්න myitem.lk වෙබ් එකට හෝ මහරගම ප්‍රදර්ශනාගාරයට. අපි මුලින් ඔබට පැහැදිලි කරන්නම් උදේ නැගිට්ටහම ඔබේ ශරීරයේ තියෙන්නේ මොන වගේ තත්වයකද කියලා. ඒකට සීනි දැම්මහම මොකද වෙන්නේ කියලාත් අපි ඔබට මෙතෙන්දී බොහොම සරලව පැහැදිලි කරලා දෙන්නම්. අපේ ශරීරය කියන්නේ බොහොම බුද්ධිමත් යන්ත්‍රයක්. ඔබ උදේ නැගිට්ටට පස්සේ ඔබව අවදි කරලා ක්‍රියාශීලී කරන්න මේ ශරීරය හෝමෝන නිකුත් කරනවා. මේ හෝමෝන වලට කෝටිසෝල් හෝමෝන කියලාත් කියනවා. මේ උදෑසන කෝටිසෝල් ඉහළ යාමේ ක්‍රියාවලිය කෝටිසෝල් අවේකින් රෙස්පොන්ස් හැටියටත් විද්‍යාවේ හඳුන්වලා තියෙනවා. මේක හරියට නිදාගෙන ඉන්න එන්ජිමක් ස්ටාර්ට් කරනවා වගේ වැඩක්. කෝටිසෝල් මගින් අපේ දවස පටන් ගන්න අවශ්‍ය කරන ශක්තිය ලබා දෙනවා. අපේ රුධිරයේ සීනි මට්ටම ස්වභාවිකවම යම් ප්‍රමාණයකින් ඉහළ දානවා. හැබැයි හිතලා බලන්න මෙහෙම ස්වභාවිකවම සීනි මට්ටම ටිකක් ඉහළ ගිහිල්ලා තියෙන වෙලාවක සීනි තේ හැඳි දෙක තුනක් දාපු කිරි තේ එකක් නැත්තම් තේ එකක් බිව්වහම මොකද වෙන්නේ කියලා. ඒක හරියට ලස්සනට පත්තු වෙමින් තියෙන ගින්නකට පෙට්‍රල් ගැලුමක් දානවා වගේ වැඩක්. ඒකෙන් වෙන්නේ ෂණිකවම ඔබේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යන එක. ඔබේ ශරීරයේ සීනි මට්ටම ඉහළ යන එක. මේ අනපේක්ෂිත සීනි ප්‍රමාණය දැකලා කලබල වෙන කෙනෙක් අපේ ශරීරයේ ඉන්නවා. ඒ තමයි අග්න්‍යාශය. අග්න්‍යාශය එතකොට මොකද දන්නවද කරන්නේ? මේ අතිරික්ත සීනි පාලනය කරන්න ඉන්සුලින් විශාල ප්‍රමාණයක් රුධිරයට මුදා හරිනවා. ඉන්සුලින් වල රාජකාරිය තමයි මේ සීනි ශක්තිය බවට පත් කරන්න සෛල ඇතුළට තල්ලු කරන එක. හැබැයි ඔබ දිනපතාම අවුරුදු ගානක් තිස්සේ උදෑසන මේ විදිහට සීනි බෝම්බයක් ශරීරයට යවද්දී අපේ සෛලවලට මේක වදයක් වෙනවා. ටික කාලයක් යනකොට සෛල ඉන්සුලින් වලට දොර වහනවා. ඒ කියන්නේ ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්න පුරුදු වෙනවා. වෛද්‍ය විද්‍යාවේ මේ තත්ත්වය හඳුන්වන්නේ ඉන්සුලින් ප්‍රතිරෝධය. එහෙම නැත්නම් ඉන්සුලින් රෙසිස්ටන්ස් කියලා. මේක දෙවෙනි කාණ්ඩයේ දියවැඩියාවට ඒ වගේම හෘදයාබාධ වලට තරබාරුකම වැඩි වෙන්න සෑහෙන බලපානවා කියලායි කියන්නේ. සාමාන්‍යයෙන් උදේ 10-11 විතර වෙනකොට සමහරක් අයට පොඩි නිදිමතක්, තෙහෙට්ටු ගතියක් එනවා. මේකටත් යම් හේතුවක් වෙන්න පුළුවන් උදේට ඔබ බොන ඔය සීනි දාපු පානය. ඒකෙදි වෙන්නේ උදේ බීපු මේ සීනි තේ එක නිසා එකපාරට ඉහළ ගිය රුධිරයේ සීනි මට්ටම ඉන්සුලින් නිසා නැවත ක්ෂණිකවම පහළට වැටෙනවා. මේක හරියට අර රෝලර් කෝස්ටර් එකක යනවා වගේ. සීනි මට්ටම කඩා වැටෙනකොට ඔබට මහන්සිය දැනෙනවා, තෙහෙට්ටුවක් දැනෙනවා, ආයිමත් පැණි රස කන්න ආසාවක් ඇති වෙනවා. මේ වගේ දේවල් සිද්ධ වෙනවා. දැන් අපි රාත්‍රියේ පුරා හොඳ සුව නිින්දක ඉන්නකොට පැය 7-8ක් විතර නිදා ගන්නකොට අපි හුස්ම ගන්න වාරයක් පාසා අපේ ශරීරයේ ජල වාෂ්ප ඉවත් වෙනවා කියලායි කියන්නේ. මේ නිසා උදේ නැගිටිනකොට යම් මට්ටමක විජලනයක් ඇති වෙලක් තියෙනවා. ඔන්න ඔය වගේ තත්ත්වයක් තියෙනකොට මේ වෙලාවට බොණ්ඩ හොඳම දේ මොකද්ද? මොකද්ද මේ නිවැරදි ක්‍රමය කියලා කියන්නේ? ඒ ගැනත් අපි ඔබට පැහැදිලි කරන්න. උදෑසන අවදි වෙච්ච ගමන් ඔබට පුළුවන් සාමාන්‍ය නැත්තම් මද රස්නේ තියෙන වතුර එකක් බොන්න. උණු වතුර එකක්, සම්පූර්ණ උණු වතුර එකක් නෙමෙයි. මද රස්නේ තියෙන උණු වතුර එකක් බොන එක තමයි ඊටමත් හොඳ දෙයක් කියලා වෛද්‍යවරු සඳහන් කරලා තියෙන්නේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි ඉතින් සීතල වතුර එකක් බිව්වහම මොකද වෙන්නේ කියලා. ඒකට මෙන්න මෙහෙම සරල උදාහරණයක් අපි ඔබට කියන්න. හිතන්න තෙල් බැඳුණු වළඳක් සීතල වතුරෙන් හේදුවොත් මොකද වෙන්නේ? ඒ තෙල් ටික කැටි ගහිලා තවත් හොදන්න අමාරු වෙනවනේ. හැබැයි ඒකට උණු වතුර ටිකක් දැම්මොත් ඊටාම පහසුවෙන් ඒක පිරිසිදු කරගන්න පුළුවන් වෙනවා.
අපේ ආහාර ජීර්ණ පද්ධතියත් අන්න ඒ වගේ එකක් කියලායි සඳහන් වෙන්නේ. උදෑසන උණු වතුර එකක් පානය කරනකොට අපේ රුධිර වාහිනිය ප්‍රසාරණය වෙලා රුධිර සංසරණය ක්‍රමවත් වෙලා ආහාර ජීර්ණ පද්ධතිය අවදි වෙනවා වගේම රාත්‍රිය පුරා එකතු වුණු විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාවලියත් ඊටමත් කාර්යක්ෂම වෙනවා. බොහෝ දෙනෙක් අපෙන් අහලා තිබුණු ප්‍රශ්නයකට උත්තරේ තමයි දැන් අපි කියන්න ලෑස්ති වෙන්නේ. බොහෝ දෙනෙක් අහලා තිබුණ මේ උදේ නැගිට්ටහම මොකද්ද බොන්න හොඳ පානීය? කොහොමද දවස පටන් ගන්න හොඳ? කොහොමද හොඳ එනර්ජි එකක් එක්ක දවස පටන් ගන්න කියලා. ඒ සඳහා මේ සීනි වෙනුවට නැත්තම් තේ කිරිතේ වෙනුවට ආදේශ කරන්න පුළුවන් හොඳම ස්වභාවික පානයක් තමයි කුරුඳු පානය කියලා කියන්නේ. ඔබේ මුළුතැන්ගේ තියෙන ඉතාමත් වටිනා ස්වභාවික ද්‍රව්‍යයක් තමයි කුරුඳු කියලා කියන්නේ. උදෑසන මද රස්නේ ජලයට පිරිසිදු කුරුඳු කුඩු ස්වල්පයක් මිශ්‍ර කරලා පානය කළොත් ඒක ඔබට වාසි රසක් ගෙන දෙන බොහොම හොඳ පානයක් බවට පත් වෙනවා. විද්‍යාත්මක පරීක්ෂණ රසකින් පෙන්වලා දීලා තියෙනවා මේ කුරුඳු වල තියෙන වටිනාකම. කුරුඳු ටිකක් බිව්වහම මොකද වෙන්නේ කියන කාරණේ ගැන. හැබැයි අර අපි කතාවටත් කියනවානේ ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ කියලා. ඒ නිසා මේක හැමදාම බොන්න යන්න එපා. සතියකට වතාවක් දෙවතාවක් බිව්වහම ප්‍රමාණවත්. අපේ ශරීරයේ ඉන්සුලින් වල ක්‍රියාකාරීත්වය අනුකරණය කරන්න. ඒ වගේම අපි ගන්න ආහාරවල තියෙන මේ කාබෝහයිඩ්‍රේට් ආහාර මාර්ගයේදී සීනි බවට පත් වෙලා රුධිරයට එකතු වෙන වේගය මන්දගාමී කරන්නත් කුරුඳු වලට යම් හැකියාවක් තියෙනවා කියලායි කියන්නේ. ඒ විතරක් නෙමේ මේ සීනි මට්ටම එකවර ඉහළ යාම වළක්වා ගන්නත් මේකෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න අපි කලිනුත් ඔබට කියලා තියෙනවා කුරුඳු ගන්නකොට ලංකාවේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ලංකාවේ හැදෙන මේ ශ්‍රී ලංකාවේ කුරුඳු එක. අනිත් එක තමයි කැසියා කුරුඳු එක. කැසියා කුරුඳු වල මේ කූමරීන් කියන රසායනිකය ඉහළ ප්‍රතිශතයක් අඩංගු වෙන නිසා ඒක දිගු කාලීනව ගත්තොත් ඒක ඔබේ අක්මාවට හානි කරන්න පුළුවන්. හැබැයි ලංකාවේ නිෂ්පාදනය කරන මේ සිලෝන් සිනමන් වල කූමරීන් තියෙන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් නිසා ඒක ඔබේ එදිනෙදා ජීවිතයට භාවිතා කිරීම ආරක්ෂිත දෙයක්. ලංකාවේ කොහෙන්ද මේ හොඳ කුරුඳු කුඩු හොයාගන්නේ? අන්න ඒ වෙනුවෙන් තමයි අපි IQ මාර්ට් නිර්මාණය කරලා තියෙන්නේ. දැන් මේ කුරුඳු කුඩු මේ IQ මීටරේ අපි හදන එකක් නෙමෙයි. ලංකාවේ ඉන්න හොඳ කුරුඳු ගොවියන් තමයි මේ IQ මාර්ට් එකට මේ කුරුඳු කුඩු සැපයුම ලබා දෙන්නේ. ඒ නිසා ඔබට පුළුවන් ඔබේ දවස නිරෝගී කරගන්න වගේම ලංකාවේ මේ කුරුඳු වගා කරන ගොවියන්ටත් උදව් කරන්න. ඒ වෙනුවෙන් තමයි IQ මාර්ට් හරහා මේ කුරුඳු සපයන සැපයුම්කරුවන් සහ කුරුඳු අවශ්‍ය කරන අය සම්බන්ධ කරන දෙයක් තමයි IQ මාර්ට් කියලා කියන්නේ. ඉතින් ඔබේ දවස පටන් ගන්න හොඳම කුරුඳු කුඩු ඔබට හොයාගන්න තැනක් නැත්නම් www.iqmart.lk වෙත පිවිසෙන්න. එහෙම නැත්නම් 071 55 66 106ට WhatsApp පණිවිඩයක් හරි දුරකථන ඇමතුමක් හරි ලබා දෙන්න. ඔබ ඉන්න තැනටම මේ හොඳම කුරුඳු කුඩු එක IQ මාර්ට් එකෙන් ඔබට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔබ මතක තියාගන්න ඕන කාරණයක් තමයි විද්‍යාත්මක අධ්‍යයනවලදී පෙන්වලා දීලා තියෙන විදිහට කුරුඳු වල බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. කුරුඳු කියන්නේ දියවැඩියාව සම්පූර්ණයෙන් සුව කරන මැජික් ඖෂධයක් කියලා හිතන්න එපා. ඔබේ රුධිරයේ සීනි මට්ටම පාලනය කරගන්න සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට මේක යම් සහයෝගයක් ලබා දෙන්න පුළුවන් පානයක් කියලා විතරක් මතක තියාගන්න. ඔබ යම්කිසි රෝගී තත්ත්වයක් සඳහා දිගු කාලීනව බෙහෙත් ගන්න කෙනෙක් නම් මේ කුරුඳු කුඩු හෝ වෙනත් දෙයක් පානය කරන්න කලින් ඔබේ වෛද්‍යවරයාගෙන් නිර්දේශයක් අරගන්න. මොකද ඔබේ රෝගී තත්ත්වය ගැන හරියටම දන්නේ ඔබේ වෛද්‍යවරයා නිසා. ඔබේ සෞඛ්‍ය කියලා කියන්නේ ඔබ දිනපතා ගන්න තීරණවල එකතුවක්. නැත්නම් ඔබ දිනපතා කරන පුරුදුවල එකතුවක්. ඒ නිසා ඔබ දිනපතා ගන්න තීරණ ඔබේ පුරුදු සෞඛ්‍ය සම්පන්න පුරුදු බවට පත් කරගන්න. එහෙම වුණොත් ඔබට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න හැකියාවක් තියෙනවා. මේ කුරුඳු කුඩු පානයත් එක්ක දවස පටන් අරගෙන ඒකේ තියෙන වෙනස මොකක්ද කියලා මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මෙච්චර කල් නැත්තම් මේ වෙනකනුත් ඒ වැඩේ කරන කෙනෙක් ඉන්නවා නම් අපි කැමති ඔබේ අත්දැකීමක් දැනගන්න. ඒක තව කෙනෙක්ට ඉගෙනීමක් හැටියට බලන්න පහලින් කමෙන්ට් එකක් හැටියට ලියන්න කියලාත් අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම බොහෝ දෙනෙක් වැරදියට දවස පටන් ගන්න එක නතර කරලා නිවැරදි ක්‍රමවේදයට කොහොමද දවස පටන් ගන්නේ මොනවද බොන්න ඕනි කියන මේ පණිවිඩය ලබා දෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලාත් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. මේ වගේ තොරතුරු නිතර ඔබට සමීප කරන්නේ IQ මීටරෙන්. YouTube වල අපිව subscribe කරන්න. Facebook වල අපිව follow කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.